നീലവർണ്ണേ നേത്രാമനരം രേഖാലേ സേ തിരന്തു Hello everyone, hope you all doing good. Welcome back to our YouTube channel. Hello, කොහොමද ඔයාලට? ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලව හම්බ වෙන්න. අලුතෙන් එකතු වුණ හැම ආදරණීය යාළුවෙක්ම බොහෝම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඒ වගේම හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම බොහෝම ස්තුතියි. ඉතින් තවමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. දැන් නම් මෙහි ටික ටික සීතල වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි මේ වීඩියෝ එකේ නම් බෙදා ගන්න බැලුව ඔයාලත් එක්ක අපේ summer vacation එකේ දෙවෙනියට හම්බුන නිවාඩුවේ ගිය ලස්සන ගමනක් ගැනයි. ඇත්තටම අපි මේ ට්‍රිප් එක ගිය අගෝස්තු මැද හරියේ අගෝස්තු හරියටම අපි දැන් දීන හරියට මේ දාගෙන තිබ්බ දවසට කලින් දවසේ පුතාට හොඳටම උණ. ඇත්තටම මම නම් හිතුවේ යන්න බැරි වෙයි කියලා. ඒත් හස්බන්ඩ්ට හොඳට උවමනාව තිබ්බ පුතාව එක්කගෙන යන්න මේ ගමන. මොකෝ බීච් එකටත් යන්න දාගෙන තිබ්බ නිසා මොකෝ බබා මෙහි බීච් එකට ගිහින් තිබ්බේ නැහැ. අපිට ගිය අවුරුද්දෙත් එක්කන් යන්න බැරි වුණා. හැබැයි ගිය අවුරුද්දේ අන්තිම අපි ලංකාවට ගිය වෙලේ නම් මේ මම පුතාව එක්කන් ගියා බීච් එකට කීප පාරක්ම. ඒත් ඉතින් මෙහි බීච් එකට ගිහිල්ලා තාත්තිත් එක්ක සෙල්ලම් කරලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න උවමනාව තිබ්බනේ. ඉතින් ඒක නිසා අපි රෑ වෙනකම් පොඩ්ඩක් බලලා තමයි පාර රෑ තමයි හරියටම රෑ 8ට විතර තමයි අපි තීරණය කරේ එහෙනම් අපි හෙට ට්‍රිප් එක යමු කියලා. ඔන්නේ පාර තමයි ඉක්මනට දඩිබිටියේ සුපර් මාකට් එකට ගිහිල්ලා ඕන බඩු ටික අරගෙන කට්ටිය උදේටත් කෑම හදාගෙන යන්න මේ කතා කරන් තිබ්බේ. ඉතින් ඒක නිසා අපිත් මොනවා හරි හදාගන්න ඕනේ කියලා සෑන්ඩ්විචස් ටිකක් හදාගන්න ඕන බඩු ටිකත් අරගෙන ගෙදර ඇවිල්ලා ඉක්මනට කාලා බීලා තාත්තයි පුතයි නිදිය ගත්තා. මාත් ටිකක් නිදාගෙන මං උදේ පාන්දරම හැරිලා පාර අවශ්‍ය කරන ඕනම දේවල් ටික අපේ පැක් කරගත්ත. බබා ආසනීප නිසා ගොඩක් දේවල් ඇත්තටම මං ගෙනිච්චා. මොකෝ චූටි පැටියෙක් අසනීප වුණාම ටිකක් බයයිනේ. එයාට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඒක නිසා අපි ඇතුළකටත් ගියේ යන හරිය අපිට කියන්නේ ඉක්මනට මේ කඩයක් මේව තිබ්බේ නෑ. ඒක නිසා ඕන කරන ඔක්කොම දේවල් වගේ මං අරගෙන ගියේ. මම පාන්දර නැගිටලා ඒ පාර ඇඳුම් පැක් කරලා ඊට පස්සේ සෑන්ඩ්විචස් ටිකකුත් හදාගෙන බබාගේ කෑමත් හදලා ඊට පස්සේ මං වොෂ් එකක් දාගෙන ඊට පස්සේ තමයි තාත්තවයි පුතාවයි නැගිටවගෙන ඔන්න රෑස්ති වෙලා අපි පුතාට කෑම ටිකකුත් කවාගෙන ඔන්න ගමන යන්න පිටත් වුණා. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. අපි ඇත්තටම එදා බීච් එකට යනකොට නම් ටිකක් පරක්කු වුණා. ඇත්තටම බීච් එකට අපිට පැය භාගයක් විතර මං හිතන්නේ තිවිද්දි තමයි අපේ මේ කපල්ස් දෙකක් ගිය වාහනයක පොඩි ඩැමේජ් එකක් වුණා ටයර් එක. ඉතින් ඒක නිසා අපි කට්ටියක් ගියා බීච් එකට. අපි කට්ටියක් මේ බාර මගෙන් ඒගොල්ලත් එක්ක පොඩ්ඩක් නතර වෙලා ඒගොල්ලන්ගේ ටයර් එක හදාගන්න මෙහි ජෙෆ් කියලා තියෙන ආයතනයක්. එයාලා සර්විස් එක සපයනවා ඒගොල්ලන්ගේ අපි මේ මෙම්බර්ෂිප් එක අරන් තියෙනවා නම් අපේ මොන හරි මේ වාහනයක් අතරමඟදී කැඩුනොත් වාහනයක් කැඩිලා තව තැනකට ගෙනියන්න උනොත් ටෝවින්ස් වලට ඒව ඔක්කොම යාලා අපිට කරලා දෙනවා. ඉතින් ඒක නිසා හරියම ලේසි වුණා. ඒක මේ මෙම්බර්ෂිප් එක අරන් තිබ්බ නිසා. ඉතින් ඕනේ ඒ අතරේ ඉතින් අපි හොඳට උදේට එතනින් ඉඳන් කාලා ඒ ටිකත් කරගෙනම තමයි පාර මේ බීච් එකට පිටත් උනේ. ඉතින් දැන් නම් ඉතින් බලන්න බීච් එකේම කට්ටිය වතුරේ බැහැලා හරියට සෙල්ලමයි. හරිම විනෝදයි. ඉතින් කට්ටියත් එක්ක එළියට ගියාම පුතා අසනීප වෙලා හිටිය නිසා ඉතින් අපි ආව ගොඩක් වෙලා වතුර තිබ්බේ නෑ. ඉක්මනට ආව ගොඩට අරගෙන අපි ඇඳුම් මාරු කරලා ඒ පාර බැල්ලේ ඉඳන් එයත් එක්ක සෙල්ලම් කරා.
ඉතින් එයාට මේ පාර අයිය තව අයිය කෙනෙකුත් හිටියා. මේ ඉතින් එයාත් එක්කත් ගොඩක් සෙල්ලම් කරා. ඉතින් ගොඩක් විනෝද වුණා අපි හැමෝම. හරිම සතුටුයි අතර මේ වීඩියෝස් දකිනකොට. ඉතින් අපි ආපහු පාර චූරි පුතාව හොඳට ඔක්කොම මේ වොෂ් ධම්මලා තමයි ආයෙ ඇඳුම් මාරු කරගෙන තමයි ආයෙ වාහනේට නැග්ගේ. මොකෝ වැලිත් එක්ක සෙල්ලම් කරානේ. ඒක නිසා අපේ චූටි පැටියා ඉතින් වැලිත් එක්ක හොඳට සෙල්ලම් කරා ඇති තරම්. ආව් ඉතින් අසනීප වුණත් ඉතින් එයාලා කැමති ගොඩක් සෙල්ලම් කරන්නම තමයි. ඔය පිළිනවනේ. අපේ අනිත් අයියා බබත් එක්ක සෙල්ලම් කරනවා හරි හරියට. ෂේප් කරගෙන හොදලා අවුදා ට්‍රක් එක මෙහෙම තියන්නේ මෙහෙම වැලි පටවන්නේ. ඔව් අම්මර වැලි පටවලා ඒකේ. වැලි පටවලා තියෙන්නේ මොකද? හරි පොඩක් ඉන්නේ හොදලා හදලා දෙන්න. මොනවද? ආයෙ හොදන්න වෙනවා අක්කේ. මේ ආයෙ හොදන්න වෙන ඉතින් අන්ත කරන්න දෙන්නේ. ඕක බෝත් චුට්ටක් පිහාගෙන යන්න කියන යාතනින් හොදලා ඉවරයි කරන්න. මොන පුතේ මාඩි වෙන්නේ නැහැ උතන. මෙතනින් ඉන්න. අයියා වතුරින් ඉන්න තාම. ඔවිනේ අයියෝ වතුර දාන්න පොඩ්ඩක් ඉන්නේ. දැන් පටවන්නයි. අපෝ වතුරට එයාට කැමති වතුරටම දාන්න ඕනවා. දැන් යා දැන් ඕ කරකැවෙන්නේ නැහැ නේ රෝද. අන්න වැලි වැටෙනවා.
රෑ නවතින තැනට තමයි ගියේ. ඉදා ඉතින් පොඩි පාටි එකක් එතන කට්ටියත් එක්ක මොකෝ අපේ එක අයියා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා අපේ චතුරංග අයියාගේ. ඉතින් මේ බර්ත්ඩේ එකයි අවුටින් එකයි ඔක්කොම සෙලිබ්‍රේට් කරා එකට. මෙතන ඔය අපේ කට්ටියම ඉන්නවා. මේ අපේ ලේඩිස්ලා ටික. ඉතින් මේ ටික නම් ඇත්තටම මේ රෑ මායි පුතයි ඒ වෙලාවෙ නම් නීතියේ මොකෝ රෑ වෙනකොට මටත් හොඳටම අසනීප වුණා. ඒක නිසා බබයි මායි දෙන්නම නිදි. ඇත්තටම මේ අපේ ප්‍රබෝධ්‍ය මල්ලේ වීඩියෝ කරලා තිබ්බ නිසා රෑ මේගොල්ලෝ ඉතින් කොහොමද සතුටු වුනේ කියලා ඔන්න බලා ගන්න පුළුවන් වුණා මට. මමත් ඇත්තටම මේ ටික දකින්නේ වීඩියෝ එකකින් ඕගොල්ලෝ වගේම. thank you ප්‍රබෝධ්‍ය මල්ලේ වීඩියෝ කරාට. ඇත්තටම ඉතින් හැමදාම වැඩම කරන නිසා මෙහෙම නිවාඩුවකට එළියට ගියාම හරිම සතුටුයි අපිට. හිතටත් හරිම සැහැල්ලුයි එහෙම විනෝද වුණාම. එදා කට්ටිය මල් වෙඩි පත්තු කරලා නිලා කූරු පත්තු කරලා ඉතින් ගොඩාක් විනෝද වුණා. ඇත්තටම මේ වීඩියෝස් දකිනකොට ඇත්තටම ආපහු යන්න තියෙනවා නම් කියලා හිතෙනවා ඒ දවස් ටිකට. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අපි ඇත්තටම මේ ට්‍රිප් එක දවස් 2ක ට්‍රිප් එකක් ගියේ. ඊළඟ දවසේ අපි ගියා හරිම ලස්සන තැනකට. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ ඊළඟ වීඩියෝ එකත් බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගිය ගමන ලස්සන තැනක් පෙන්වන්නම්. Thank you all. Hope you all like our video. Please share and comment and also subscribe our YouTube channel. See you in next video. Bye bye. මේ චණ්ඩ සූ